රෝමවරුන්ට ලියපු හසුනේ 8 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය වගේ තියෙනවා. අපි දෙවියන් වහන්සේට අබ්බා පියාණනි කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්. එහෙම දරුකම පුත්‍රභාවයක් හිමි අය. අවජාතක දරුවෝ නෙමෙයි. තාත්තා කියන්න පුළුවන් අය. ඒ නිසා මේ උරුමකම අපි තුල තියෙනවා කියන්නේ අපේ කැඳවීමෙන් එතනින්. අනේ ඒ නිසායි අපි ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙන්න ඕනේ. උන්වහන්සේ කියන දේවල් කරන්න ඕනේ. ඒ දේවල් වලට අහුම්කම් දෙන්න ඕනේ. ඒ උරුමකම අපි පයින් ගහලා අපේ ජීවිතෙන් ඈත් කරනවා නම් උන්වහන්සේ අනිවාර්යෙන් අපිට උරුම විය යුතු ඒ රාජ්‍ය වටිනාකම් අපෙන් ඈත් කරනවා. ඒ නිසා අද දවසේ විශේෂාකාරයෙන් ස්වාමීන් වහන්සේ තුළ යලිත් අපේ බෞතිස්ම කැඳවීම මතක් කරගමු. දේවස්ථානයක් ඉස්සරහා අපිව බෞතිස්ම කරලා අපිව බාර දෙන්නේ. ආයමත් මරණයක් වුණාම ඒ දේහෙම අවුරුදු ගානකට පස්සේ මහදොරෙන් ඇතුළට ගන්නේ. හේතුවකට ඒ කැඳවීම මතක් කරන්න අපි ඒකට පිළිතුරු දෙමු.